සජීව රාජපුත් මහත්මයා ඔබතුමාලා මේ කිව්වා පෙර මෙච්චර ගණන් වලට වාහන ගෙන්නන්නේ නැහැ කියලා ඉවරලා වෙන කොහක් ලෝකේ වියදම් යන්නේ නැහැ කියලා. හැබැයි අපි ගත්තොත් අපේ ලංකාවෙත් දැන් මේ වෙළඳපොළ මිල ගණන් ගත්තයින් පස්සේ බොහෝ දෙනෙක් විමසන කාරණා දැන් මේක වෙසල් වර්ගයේ වාහනයක් Honda එකේ ලක්ෂ 66යි බදු අය කරනවා ලක්ෂ 90ක් ලක්ෂ 156ක් විතර වෙනවා මෙරටට ආනයනය කරනකොට. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ 44ක විතර ලාභයක් තියාගන්න ඕන වෙළඳපොළ වටිනාකමත් එක්ක. අපි ගත්ත Toyota Hilux වර්ගයේ Jeep රථයක් තායිලන්තේ ලක්ෂ 150යි අය කරන්නේ බදු 135යි 285යි 320කට විතර ඒකෙත් විකිනනවා. සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ අපිට පේන්න තියෙනවා ඒකෙත් ලක්ෂ 35ක විතර. මං කියන්නේ වාහන විකුණනායක සම්බන්ධ පැත්තෙන් බැලුවෙන් පස්සේ මේ මිල ටිකක් වැඩි නේද? ඔබතුමාලා තියාගන්න වල ලාභයක් මෙහි කට්ටිය තියාගන්නවා වගේද? අපි ඉතින් හෝල්සේල් වගේනේ කරන්නේ චතුර. එතකොට අපිට මම කාසේල් යන්නම් කරන්නේ. මම සීමා වෙලා ඉන්නවනේ ඉඩමට ඒ ස්පේස් එකට වාහන 20 නම් 20. මම යම් තැනකට සීමා වෙනවා. මම එක්ස්පෝර්ට් කෙනෙක් හැටියට මට සීමාවක් නෑ. මට ලංකාවේ තියෙන CL 500කට දෙන්නත් පුළුවන්. මට වෙන රටවල් වල CL වලට දෙන්නත් පුළුවන්. ඉතින් මගේ බිස්නස් එක ඇවිල්ලා නිකන් තොග බිස්නස් එකක් වයි පුළුවන් තරම් වාහන එක්ස්පෝර්ට් කරන එක තමයි මගේ ටාගට් එක. එතකොට අපිට එම ලොකු ලාභ තියාගන්න බෑ එක්ස්පෝර්ටර්ස්ලා හැටියට. මම දන්නේ නැහැ මේ ලාභ කොහොමද හැදුවේ කියලා ඒකේ ගණන් වෙළඳපොළ වටිනාකම් එක්ක ඉදිරිපත් කරන ගණන්. ඔය වගේ මුදලක් ඉන්වෙස්ට් කරන කෙනෙක්ට ඒ ලාභේ සුදුසුද නැද්ද කියලා තමයි ඉතින් බලන්න වෙන්නේ. ඉතින් ඒක එයාලගේ ඉන්වෙස්ට්මන්ට් එක හම්බ කරන වැඩි මේකෙන් ආදායම ගන්නවා වැඩි අපිට ගන්න බැරි ගානකට මේ මුදල් ගන්නවා කියන එක. මීට වඩා සාමාන්‍යකරණය කරොත් ටිකක් ජනතාවට දැනෙන ගානකට මේ වාහනයක් ගෙන්න ගන්න පුළුවන් කියලා යෝජනා තියෙනවා. රජයේ පැත්තෙන් ගත්ත මේක අවාසිදායකද? ඔව්. ඇත්තටම ඒ යෝජනා හරි මොකද මේ ඔබ දන්නවා දැන්ට ඇවරේජ් එක 200ක් ටැක්ස් එක. රේගු බද්ද එතන 20%යි ඊට පස්සේ ටැක්ස් එක ඔක්කොම එකතු කරලා 10%යි මේ ඔක්කොම ආවට පස්සේ තව සුකෝබෝගි ලක්ෂරි එකක් තියෙන 60 120යි. එතකොට අභ්‍යන්තර බදුයි මේ ඔක්කොම ටික ආවට පස්සේ 200ක විතර ටැක්ස් එකක් ලංකාවේ වාහන වලට තියෙනවා. මේ අවුරුද්දේ මේ තියා ගැනීම ගැන මම එකඟයි. මොකද හේතුව එකපාරට අවුරුදු 5ක් වාහන ගෙන්නන්න නැතුව ඉඳලා එක අවුරුද්දක මේක ඉදිරිපත් කළාම එක් අතකට රජය මේක යම්කිසි සීමාවකට ලක් කළ යුතුයි. ඔබ දන්නවා අපිට මේ ෆොරින් රිසර්ව්ස් වල යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒක තුලනය කරගන්නත් ඕනේ. අපේ ඉලක්කයක් තියෙනවා ඩොලර්ස් බිලියන 1.5ක තමයි. ඒකට ඒක පරීක්ෂා කරගන්නත් ඕනේ. අනිත් පැත්තෙන් රාජ්‍ය ආදායම ගැනත් හිතන්න ඕනේ. ෆිස්කල් බැලන්ස් එක. මෙන්න මේ නිසා මේ අවුරුද්දේ මේ පරාසය තුළ මේ ටැක්ස් එකට එකඟ වෙන්න පුළුවන්. දැනට ආය කරන මේ 200ක ටැක්ස් එක මම විශ්වාස කරනවා යම් කාල පරාසයක් ගියාට පස්සේ ඒක සමහරට ලබන අවුරුද්ද අග වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට යම් ලිහිල් කරන එකට භාජනය වේ. එම අඩු කරොත් දැනට මාකට් එකේ මොකද මේක මාත් එක තමයි අහන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් එතනදී ලීසින් ගත්ත කට්ටියට, ඒතකොට ලීසින් දීපු කට්ටියට, බැංකින් සිස්ටම් එකට ඔක්කොටම. ඒ කියන්නේ දැන් අපි තුන් වාහන දැනට දීලා තියෙන සහ ලීසින් ගත්ත කට්ටිය සහ ඒ ක්‍රියාවලියට මෙකනිසම් එකක් හදන්න වෙනවා. ඒක නමුත් අපි තුන් ඒ ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම උදෙසා මේ තියෙන ප්‍රමාණයෙන් දිගු කාලය වෙන දිගින් දිගටම පවත්වා ගැනීම කරන්නත් අමාරු රටකට. ඒ කියන්නේ මේ තියෙන 100% ටැක්ස් එක ඒ විදිහටම තව අවුරුදු 5ක් 10ක් පවත්වා ගැනීමත් ගැටලුවක් නේ. මට මේ වෙනකනුත් අපේ ওই තත්ත්වෙනේ තිබ්බේ. අපි අදටත් ටැක්ස් එකක් දිගටම වගේ මේක වෙනස් කරන තැනදී මේ මාකට් එක ක්‍රෑෂ් වෙනවමයි. මේ මාකට් එක ක්‍රෑෂ් කරන්නේ නැතුව මේක අඩු කරන්න බෑනේ චතුරු. කාට හරි එනම් පරිභෝගිකයෙක් අතට තමයි ඒකේ දැනට වාහන අරන් තියන අයගේ ඒ වැලියු එක ඔයා ගන්න 2004 මේ B14 එක. මම මේ ළඟදී බැලුවා පොඩි කම්පැරිසන් එකක් කරන්න. B15ද 14ද? B14 එක 2004 ලක්ෂ 2ක් විතර දුවලා තියෙන එකක්. ජපානයේ මම බැලුවා ලක්ෂ 3ක්ද 4ක්ද දෙන්නේ. ඔකේ ලක්ෂ 3ක් 4ක්. මෙහි තියෙනවා ලක්ෂ 51කට. එතකොට වන් එකක් ගත්තත් ඒ වගේ මම හිතන්නේ දැන් ලක්ෂ 65 ඔය වගේ ගණන් වලට යන්නේ 2003 2002 මේ වගේ. ඉතින් මම කියන්නේ ඒක විශාල ගැප් එකක්. එතකොට ඒක මේන්ටේන් කරේ නැත්නම් ආටිෆිෂියලි දැන් මේ ආටිෆිෂියලි මේක මේන්ටේන් ඕක මේන්ටේන් කරේ නැත්නම් මේක ක්‍රෑෂ් වෙනවාමයි. එතකොට මේ ඇසෙට් එකක් කියලා ඉන්වෙස්ට් කරලා තියෙන වාහනේට මොකද්ද වෙන්නේ? ඒක හරි ගැටලුවක්. මොකද මේකෙන් ඇත්තටම මේ මට පේන විසඳුමක් නම් එහෙම මේ පැහැදිලි වසරකින් දෙකකින්වත් කරන්න පුළුවන් ලේසි දෙයක් නෙමෙයි කියලා